ලෙන්ත කාලයේ 5 වෙනි සතියේ සිකුරාදා දවසේ දෙවියන් වහන්සේ ඔබට කුමක්ද කියන්නේ? ගීතාවලී 18 වෙනි ගීතිකාවේ කොටසක්. සමිදානෝ මාගේ පර්වතය බලකොටුවය මිදුම් කාර්යානෝය ඔබ මා දෙවිදානෝය පර්වතය මම ඔබ සරණ කොට ගතිමි. ඔබ මට පලිහය ගැලවීමේ බලය උස් කොටු පෞරවය. පුබුදු ගීතාංජලි 30 වෙනි ගීතිකාව. සතුට සොයන්නේ සොයා දෙවිඳු යදින්නේ දෙවිඳු යදින දැහැමි දනා නිති සැනසෙන්නේ මගේ පියාණෙනි කියා යදින්නට තරම් එකම තැනැත්තෙකුට පමණි ලැබුණේ ඒ වරම් දිවාරයේ අප රකිනා අපගේ එඬේරා කිතු සමිදා අප අතරයි ඒ වරම් අරා ඉතින් ටිකක් නිහඬව ඉමු අපි සවන් යොමා දෙවිඳු කතා කරයි අපට දයා නෙත් යොමා එදින් එදා සිද්දින් හා නන් විලසින්නේ සුදුලියවිලි තුලින් අපට කතා කරන්නේ බාහිර කරදර ഘോഷා මදකට හැරදා හුදකලාව වූ සමිඳුන් වෙත සිත පහදා නිරන්තරෙන් ඒ ලෙස සමිඳුන් හට ඉඩදී ඉදිමින් ඔබ යදිනු මැනවි නව පන උපදී සතුට සොයන්නේ සොයා දෙවිඳු යදින්නේ දෙවිඳු යදින දැහැමි දනා නිති සැනසෙන්නේ 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 සතුට සොයන්නේ කොහොමද අපි? යේසුස් වහන්සේ සතුට හෙව්වේ අබ්බා පියාණන්ගේ කැමැත්ත කරමින් කුරුසියට යනකන් කුරුසිය උඩදිත් උන්වහන්සේ අබ්බාගේ කැමැත්ත කළා. අබ්බා පියාණන්ගේ කැමැත්ත කළා. දෙවියන් වහන්සේගේ සතුට අපි හොයන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ සතුට වෙන්නේ ආදරණීය දරුවනි. උන්වහන්සේගේ ආදරය උන්වහන්සේ අපිට පවරලා තිබිලා තියෙන වගකීම හරියාකාර විශ්ත කිරීමෙන් අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට දුවෙක් පුතෙක් හැටියට ඒ වගේම ඔබ ඉන්න සංඝය ඔබ ඉන්න ජන සමාජය තුල ඔබට තියෙන වගකීම හරියාකාර විශ්ත කිරීමෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපිට ඉෂ්ට කරන්න පුළුවන් වෙනවා. යේසු එදා කුරුසියේ උඩ හැමෝටම ආදරය පෙන්නලා හැමෝටම ප්‍රේමය පෙන්නලා හැමෝටම ප්‍රේමෙන් කමා කරලා අපි හැමෝම උන්වහන්සේගේ ගැලවීමට අයිති කරගත්තා. එනිසා අද දවසේදී මේ චතාරිකයේදී අපි උන්වහන්සේගේ සතුට කුමක්ද කියලා හොයන්නට අවශ්‍යයි. ඔබව මේ සංඝය තුල මේ සමාජය තුල දෙවියන් වහන්සේ තියලා තියන්නේයි කියන ඒ කාර්ය ඒ උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ අපිට පවරලා තියලා තියෙන ඒ වගකීම මේ මෙහෙයුම කුමක්ද කියලා අපි හොයන්නට මේ චතාරිකේ